से धारा MCQ ප්‍රශ්න රූපයේ දැක්වෙන පරිදි සර්වසම සූත්‍රිකා බල්බ හතරක් බැටරියකට සම්බන්ධ කර ඇත. බල්බවල දීප්තිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශනය කුමක්ද කියලා අහනවා. හරි. අපි ওই ප්‍රශ්නේ අදාළ උත්තර ගන්න කලින් අපි පොඩ්ඩක් ධාරාව පිළිබඳ පොඩි අයිඩියා එකක් ගමු. හරිද? හරි. අපි දන්නවා බැටරි එක කරන්ට් එක යන්නේ ධනාග්‍රේ නම් ඍණාග්‍රේටනේ. හරි. එහෙනම් ධනාග්‍රයෙන් ඉවත් වෙන බැටරිය ඍණාග්‍රේ දක්වා යනවා. හරිද? එතකොට අපි දැන් මෙන්න මේ ධාරාව ධනාග්‍රේ මෙන්න මෙයානේ ධනාග්‍රේ එළියට එන ධාරාව I1 කියලා ගමු. I1 කියන ධාරාව තමයි එළියට යන්නේ. එහෙනම් එළියට ගියාට පස්සේ මෙන්න මේ ශාඛා දෙකක් තියෙනවා. C හරහා යන එකයි A හා B හරහා යන එකයි. හරිද? එතකොට මෙන්න මේ I1 කියන ධාරාව බෙදෙනවා මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙතනට ආවිල්ලා බලන කොහෙටද යන්නේ කියලා. එහෙනම් මෙන්න මේ මාර්ගය තිය හැකි. අපි C හරහා යන ධාරාව නිකන් බලමු I2 කියලා ගමු. ඒතර A හා B හරහා යන ධාරාව I3 කියලා ගමු. එහෙනම් මෙන්න මේ I1 කියන ධාරාව නේද I3 සහ I2 බවට පත් වෙන. එහෙනම් අපිට ඕක ලියමු නිකන් මෙන්න මේ විදිහට I1 සමානයි I3 ධන I2. ඕක තේරුණානේ. ඇත්තටම ඕක තමයි කර්චොෆ්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ. හරි. ඊට පස්සේ බලමු දැන් A හා B හරහා යන ධාරාව මොකක්ද එහෙනම් I3. I3 කොහොම යනවා. හරිද? එහෙනම් එතනින් එළියට එන්නේ මොකද්ද? I3. B හරහා එළියට එන්නේ I3. මේ ලක්ෂයට ඇවිල්ලා බලනවා මෙයා කොහෙටද යන්නේ කියලා. හරිද? එතකොට එයාට යන්න පුළුවන් හිතෙනවා B හරහා D කියන ප්‍රතිරෝධය හරහා තියෙනවා. මෙන්න මේක හරහා මේ කම්බි හරහා යන්නත් පුළුවන්. හරිද? අපි දන්නවා සාමාන්‍ය මේ හිතන්න ප්‍රායෝගිකව පාළ දෙන කාපට් පාර. හරිද? කාපට් පාර. ඔයාලට තව තියෙනවා මඩ පාර. කණිකර මඩ කැලයක් තියෙන පාර. හරිද? ඔයා මෙතන ඉන්නේ. ඔයා මේ පාරවල් දෙකෙන් ප්‍රතිරෝධය වැඩි මඩ පාර තෝරගන්න ගමනක් යනවා නම් කාපට් පාර. අන්න සාමාන්‍ය කාපට් පාරේනේ. එහෙනම් එන්න මේ ඒ වගේ තමයි ධාරාවත් එයාට යන්න පුළුවන් අඩුම ප්‍රතිරෝධයක් තියෙන මාර්ගය තමයි තෝරගන්නේ. එහෙනම් මෙන්න මේ I3 කියන ධාරාව D හරහා යන්නේ නැහැ. තේරුණාද? D හරහා යන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙතනින් තමයි යන්නේ. මෙන්න මේ ශාඛාව දිගේ තමයි යන්නේ. හරිද? එහෙනම් එයා I3 කියලා නම් කරගත්තා. එහෙනම් හරි. දැන් අපි යම් බලන්න C හරහා යන ධාරාව I2 කියලා නම් කරගත්තා. එහෙනම් මෙතනින් ඉන්නේ I2 ධාරාව. දැන් මෙන්න මේ ලක්ෂයට ඇවිල්ලා ඉන්නවා I3 සහ I2 කියන ධාරා දෙකම. දැන් අපි කිව්වා මේ ධාරාවල් දෙක කොහෙන්ද මෙතෙන්ට ආවනේ බලන්න I1 කියන ධාරාවෙන් නේද කැඩුනේ I2 සහ I3 කියන ධාරාවන් දෙක. අන්න ඒ වගේ තමයි එහෙනම් I3 සහ I2 කියන ධාරා දෙක එකතු වෙලා හැදෙන්නේ I1 කියන ධාරාව. I1 මේ තියෙන්නේ මේ සම්බන්ධය බලන්න. හරි. හොඳට තේරුණා. හරි. ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා කොහෙටද මෙහෙ යනවද? නෑ. එහෙ යන්නේ නෑ යාර. එයාට යන්න ඕනේ ධනාග්‍රයෙන් දැන් පටන් ගත්ත ධාරාවෙන් හැර ඍණාග්‍රයට තමයි යන්න ඕනේ. ඍණාග්‍රයට තමයි යන්න. එහෙනම් මෙන්න මේ හරහා යනවා. I1. හරි. එහෙනම් බැටරි ධනාග්‍රයෙන් එළියට ආපු I1 කියන ධාරාව ඍණාග්‍රයෙන් අතුලට යන්න යන්න. හරි. ඔන්න ඕක. හරි. අපි දැන් ওই ටික පිළිබඳ අයිඩියා එකක් තියෙන යම් බලන්න ගානට. A B C D බල්බ තුනම එකම දීප්තියෙන් දැල් වෙනවලු. එකම දීප්තියෙන් දැල් වෙන්නේ කියලා හොයාගන්නේ කොහොමද? මෙතන අපිට ගන්න පුළුවන් කෙලින්ම උත්තරේ අයින් කරන්න පුළුවන්. මෙන්න මේ දැන් මම කිව්වා මෙන්න මේ D හරහා කරන්ට් එකක් යන්නේ නැහනේ. එහෙනම් මෙයා පත් වෙන්න විදිහක් නැහනේ. ඇයි පත් වෙන්නේ නැත්තේ? මෙන්න මේක හරහා තමයි කරන්ට් එක යන්නේ. මොකද මේක කිසිම ප්‍රතිරෝධයක් නැහැ. බල්බයක් කිව්වත් එයාට ප්‍රතිරෝධයක් තියෙනවා. මේක හරහා කරන්ට් එකක් යන නිසා මෙයා හරහා කරන්ට් එක යන්නේ නැහනේ. කොහෙවත් ධාරාව මාක් වෙලා නැහනේ මේක. එහෙනම් මේ බල්බේ පත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒක කෙලින්ම අයින් කරන්න පුළුවන් නේද? බල්බ තුනම එකම දීප්තියෙන් දැල් වෙනවා කියන එක කතාව. හරි. එහෙනම් අපිට ඒ වැරදි පළවෙනි එක වැරදි. ඊට පස්සේ දෙවෙනි එක බලමු. බල්බ දැල් වෙන දීප්තිය CABD ලෙස ආරෝහණය කියන්නේ පොඩි එකන ලොකු එකනේ. වැඩිම දීප්තියෙන් දැල් වෙන්නේ C ලු. ඊට පස්සේ කියනවා A ලු. ඊට පස්සේ කියනවා B ලු. ඊට පස්සේ කියනවා D ලු. ඔන්න ඔය ප්‍රකාශනය ගත්තොත් එහෙම අපි දන්නවා ඔන්න බලන්න අපිට අල්ලගන්න පුළුවන් එක පොයින්ට් එකක් තියෙනවා. A හා B ගන්න ඕනේ. A හා B ගත්තොත් එහෙම දීප්තිය වැඩි වෙනවා. මේ බල්බ තුනම සර්ව සමයනේ. එයාලගේ ප්‍රතිරෝධය එක සමානයි. එහෙනම් එයා හරහා යන ධාරාව එකම නම් එයාගේ දීප්තියත් එකම වෙන්න ඕනේ නේද? I3 කියන ධාරාවනේ A සහ B හරහා දෙන්නගෙම හරහා යන්නේ මේ I3 කියන ධාරාවනේ. එහෙනම් ඒ හරහා යන දීප්තියත් මොකද වෙන්නේ? සමානයි. එහෙනම් ඒ ප්‍රකාශනයත් A හා B විතරක් සලකලා අපි නිකන් බලවුවොත් එහෙම කෙලිම අයින් කරලා දාන්න පුළුවන්. ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ නැහැ අපිට. ඊට පස්සේ කියනවා A B හා C සමාන දීප්තියෙන් දැල් වෙන අතර D නොදැල්. ABC කියන තුන් දෙනාම සමාන දීප්තියෙන් දැල් වෙනවා. හැබැයි D නොදැල් වෙනවා. අපි දන්නවා D නොදැල් වෙන කතාව හරි.
AB දෙන්න සමාන දීප්තියෙන් දැල්වෙන කතාවත් හරි. හැබැයි C කෙනෙක් කෙනත් ඒ දීප්තියෙන් දැල්වෙන ඒ ධාරාවම දැන් මේ I3 කියන ධාරාවමද C හරහත් යන්නේ නැන්නේ. I2 කියලා වෙනස් ධාරාවක් යන්නේ. එහෙනම් මේ හරහා එයාගේ දීප්තිය වෙනස්, C වල දීප්තිය වෙනස්. ඉන්නේ මේ AB වගේ නෙමෙයි C වල දීප්තිය. A හා B කියන දෙන්නාගේ දීප්තිය සමානයි. හැබැයි C වල යන්නේ වෙන ධාරාවක් නිසා එයාගේ දීප්තිය වෙනස්. එහෙනම් ඒකත් වැරදි. ඊට පස්සේ හතරේ කියනවා A හා B බල්බ් දෙක දීප්තියෙන් දැල්වෙන අතර D නොදැල්වේ. ඒකට හරියයි. පොඩ්ඩක් බලමු ඒක තියලා ඊළඟට එන්න පස්වෙනි එකට C බල්බේ වැඩිම දීප්තියෙන් දැල්වෙන අතර D බල්බේ අඩුම දීප්තියකින් දැල්වේ. D බල්බේ දැල්වෙන්නේ නැහනේ. එහෙනම් ඒක වැරදිනේ. ඒ පස්වෙනි ප්‍රකාශනය හතරවෙනි එක තමයි නේද? හරි නේද? A හා B බල්බ දෙකම දීප්තියෙන් දැල්වෙන අතර හරි යාලා දීප්තියෙන් දැල්වෙනවා. D නොදැල්වේ. හරි D නොදැල්ලයි. මේ හරහා ධාරාවක් යන්නේ නැහනේ. ධාරාව යන්නේ නැත්තේ මේ හරහා ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධය හරහා යන්න ඕන. එයාට ලේසි මාර්ගයක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිරෝධයක් නැතිලා. එහෙනම් පිළිතුර කීයද? පිළිතුර මෙන්න මේ හතරවෙනි.